දැන් කියන්න යන්නෙත් තවත් මුවෙක් ගැන කතාවක්. හැබැයි ඒ කැලේ හිටපු ලෙඩ උණු මුවෙක් ගැන. ඒ කතාව කිව්වේ මර්වින් සිල්වා මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමාගේ ඒ කතාව වගේම තවත් අය කියන කතා අහන බලන වෙලාවයි මේ. කියන කතා. දැන් ජනතා හිතු පෙරමුණට මේ දවස්වල තනිකන් දෝෂයක් හැදිලා තියෙනවා. ඇයි ගමට ගියාම සමාජිකයා නැහැ. පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු ඇඟිලි තුනට ගයින්න ඉන්නේ. ඉතින් ඒ නිසා මේ දවස්වල අපි මාතර පැත්තේ කට්ටඩිය හොයනවා ජනතා විමුක්ති පෙරමුණට යාග හෝමයක් කරන්න ඇගේ තියෙන අපලේ දුරු වෙන්න. හිටපු කියන අය තමයි දැන් කෑ ගහන්නේ. ඉස්පිරිතාලෙට ගියාම තියෙන්නේ තුන්ඩු ලියන්න වෙලාව විතරයි දොස්තර මහත්තුන්. ඉන්ජෙක්ෂන් කාඩ්ඩක් ගිහින් ගේන්න කියනවා. ආව පේක්ටක් ගේන්න කියනවා. බැන්ඩේජ් පටියක් ගේන්න කියනවා. මොකක්වත් ඉස්පිරිතාලේ නැහැ. ඒවා සල්ලි හොයන උල්පත් බවට පත් කරගෙන කොහොමද සෞඛ්‍යයක් දියුණු කරන්නේ? මේ රටේ ඕනෑම රෝහලකට ගියාම අලුත් ගොඩනැගිල්ලක් හැදෙනවා. නැත්නම් මුල් ගල් තියලා වැඩ පටන් ගන්න තියෙනවා. එහෙම නැත්නම් වැඩ අවසන් කරලා විවෘත කරන්න තියෙනවා. මම මේ ළඟදී ගියා අනුරාධපුර හොස්පිටල් එකට. මේ අත අරගෙන මෙතනින් ගැට ගැහුවා අර වයරයක් ගැට ගා වයරයක් වගේ එකක් ගැට ගහලා ඉන්ජෙක්ෂන් කට්ට කරා මෙතනින් ගැහුවා. රාවදන් මේක නිකන් මෙහෙම හෙල්ලි හෙල්ලි තියෙන එල්ලි එල්ලි. සිලින්ඩරයක් නැහැ. දැන් කුප්පි තුනකුත් තියෙනවා. දැන් ලේ ගන්න යන්නේ. දැන් ලේ එන්නේ නැහැ නිකන්. එකපාරට එන්නේ මම මෙන්න ලේ නැද්ද ඇඟිල්ල. ඊට පස්සේ මේ කටුව ගහපු නර්ස් නෝනයි එතුමිය සමග හිටපු අනිත් එක්කෙනයි උඩින් මේ අල්ලලා හොඳට මිරිකන්න පටන් ගත්තා. ඊට පස්සේ මිරිකලා යන්තම් කුප්පිය එකමාරක් විතර ගත්තා. ඒ අතර තව නර්ස් නෝනා කෙනෙක් ඔය රවුමක් ගහලා යන්තම් සිරින්ජරයක් හොයන් ආවා. හොයන් එනකොට මෙතන ලේ මිදිලා. ඒ පාරේ ඒගොල්ලෝ කිව්වා ලේ කැටි ගහන එක හොඳ තත්ත්වයක් කියලා ඉවර වෙලා ගත්ත මේ අත. ගැට ගැහුවා මේ අතේ ගැහුවා මේ අතට දාලා ඇදලා ගත්තා. ඉතින් බඩු නෑ. විමල් වීරවංශ නාටකයේදී එතෙන්ට පැමිණි පොලිසිය පතිරණ මහත්මයාගේ තොප්පිය ගලවලා විසි කරා. ඒ නිලධාරීන්ට ටොකු වැන්න විවිධ අඩත් ඒටම් කරා. ඒ මොහොතේ බකන් නිලාගෙන හිටපු පොලිසිය මර්වින් සිල්වා අමාත්‍යවරයා රජයේ නිලධාරියෙක් ගස් බඳින වෙලාවේ ඒක දිහා බලාගෙන හිටපු පොලිසිය දැන් හැසිරෙන්නේ කොහොමද? මුවෙක් ලෙඩ වුණා. මුවා ලෙඩ වුණාම මුවා බලන්න ආව මුළු කැලේම සතුටු. සතාවම සාකච්ඡා කරන්නේ නැහනේ. උන්ගේ වැඩේ මෙහෙම කර කනවා. මුවාට ඇවිදින්න බෑනේ ලෙඩ වෙලානේ. සියලුම තනකොළද ගස්වල කොසේම කෑම අපේ අපේ. කාල අන්තිමට මුවාට සනීප වුණා. මුවා බැලු ඇදියට ගිහලා කන්නේ. යකෝ කන්න දෙයක් ඇවිල්ලා මේ තේරෙමුන් කාලා. අන්තිමට මුවා මරු ලෙඩ වෙලා නෙවෙයි කන්නේ නැතුව. ඒ වගේ මගේ ගෙදරට විශාල සංඛ්‍යාවක් එමින් ඉන්න වෙලාවක්. හැබැයි මම මුවා වෙන්නේ නැහැ.